ඉතින් ලංකාවට මේ දවස්වල ඇතිවෙච්ච දිට්වා සුළි කුණාටුවත් එක්ක මිලිමීටර 300කට වර්ෂාපතනයක් මුළු ශ්‍රී ලංකාව පුරාම පතිත වුණා. මේකෙන් දැඩි හානියකට ලක්වෙච්ච ප්‍රදේශ විදියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ රාගල, බදුල්ල, කෑගල්ල වගේ යන තැන් නම් කරන්න පුළුවන්. ඉතින් මේ ඡායාරූප වලින් අපිට දකින්න ලැබෙන්නේ සාමය මුළු ලොව පුරා උදා කිරීම නැත්නම් ප්‍රචලිත කිරීම අරුමෙන් නිර්මාණය කරපු ලස්සන තවත් නිර්මාණයක අසුන්දර දසුනක් ඒ වලපනේ සාම චෛත්‍ය අවට නායල ගිහිලා තියෙන විදිය. ඒ වගේම වාට ඈතින් ඡායාරූපේ රන්දිනිකල ජලාශයත් පේනවා. ඒ වගේම තමයි මහවුව ඇපල් පාම් වල ඡායාරූපත් මේ විදි අපිට ලැබිලා තියෙනවා. ඉතින් තාමත් මේ ප්‍රදේශවල අවදානම් තත්ත්වය පහව ගිහිල්ලා නැහැ. ඉතින් අපි හැමෝටම කියන්නේ නරඹන්න ගියත් කමක් නැහැ පරිස්සමෙන්. මේ විදි රාගලට පිවිසෙන සියලුම මාර්ග වෙහිලා තියෙන්නේ. නුවරඑළිය කඳපුල හරහා රාගල මාර්ගය, වලපනේ දියනිල්ල මහවුව හරස් බෙද්ද හරහා රාගල මාර්ගය, වැලිමඩ උඩපුස්සලව හරහා රාගල මාර්ගය. ඉතින් වලපනේ ප්‍රදේශයේ තවදුරටත් නායාම අවදානම නම් කරලා තියෙනවා. ඉතින් අවතන් උහුවන්ට මේ විදි කඩිනමින් සහන සපයමින් ඉන්නවා රජය හා වෙනත් ආයතන විසින්. ඉක්මනින් සියලු දෙනාටම නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න ලැබේවා කියලා සිලෝන් වීඩියෝ එක්ස්ප්‍රස් අපි මේ වීඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා.